තෙරුවන් සරණයි. අදත් අපි කතා කරන්නේ සිත ගැනමයි. මොකද දන්නවද? මේ ඔයාලා හැමෝගෙම දුකට හේතුවක් උනේ සිතම නිසා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන් එක්ක සිත බැඳීමක් ඇති කරගන්නවා. ඒ නිසා අපට දුක ඇති වෙනවා. දුක නිසා නැවත සසරක් නිර්මාණය වෙනවා. ඒකට අපි කියනවා හේතුඵල ධම කියලා. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. හේතු සකස් වීමෙන් තමයි ඵලයක් උදා වෙන්නේ. එහෙනම් හේතු නැති තැන ඵලයක් හටගන්නේ නැහැ. මේ සියලු දේට හේතු සාධකයක් උනේ මොකද්ද? ඒ තමයි සිත. වැටහෙනව නේද ඔබට? මෙහෙම දෙයක් කියන්නම්. තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඔයා දවල්ට හරි රැට හරි නිදා ගන්නවා කියලා හිතන්නකෝ. ඒ වෙලාව අතරතුර ඔයා හීනයක් දකිනවා. නැවත ඔබ පියවිසිහියට එනවා. එතකොට ඔබ දැකපු හීනය අවදි වුණාට පසුව නැවත මතකයට එනවා. හරිද? දැන් මම කියන දේ හොඳින් ධාරණය කරගන්න. ඔබ පුංචිම කාලේ ඉඳලා මේ දක්වාම, ඒ කියන්නේ මෙන්න මේ මොහොත දක්වාම සිදුවුන සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒ සිදුවීම් වලින් ඔබගේ මතකයේ රැඳුණු ඔබ වඩාත් කැමති සිදුවීම් ටිකක් තියෙනවා. ඒ සියලුම දේ ඔබ මේ මොහොත තුල ආවර්ජනය කරනවා. හරිද? ඒ සිදුවීම් ටික එන්නේ මතකයටමයි. මේ දැකපු හීනය දැන් එන්නේ මතකයටමයි. එතකොට මේ මොහොතේ ඔබ ඒ දැකපු මතකයන් ටිකයි මේ හීනෙයි අතර වෙනසක් තියනවද? ඒ දෙකම දැන් එන්නේ ඔබේ මතකයට නේද? හීනටවත් මින් පෙර සිදුවීම් ටිකටවත් මේ දෙකෙන් එකකටවත් ඔබට යා හැකිද? ගතින්, සිතින් නොවේ. තේරුණාද? එහෙනම් ඔබට වැටහෙන්න ඇති මේ හැමදේම සිතේ ඇති වූ මායාවක්, බොරුවක් බව. මේ මිරිකුවක් හා සමානයි. තේරුම් ගන්න ඔබම තුලින්. එවිටයි නැවත ඔබට මේ නිවන යනු කුමක්දයි ඔබටම තේරුම් ගත හැකි වන්නේ. එහෙනම් නැවත මුණ ගැහෙන තුරු සියලුම දෙනාට තෙරුවන් සරණයි.